තවද මහත් පුදුමයක් අහසේ දක්නා ලද්දේය. එනම් සූර්යයා පැළඳගෙන පාදයට චන්ද්‍රයාද හිසපිට තාරකා 12කින් යුක්ත ඔටුන්නක් දැති ස්ත්‍රියක්ය. ඇය ගර්භිණීව සිටියාය. ඇය විලිරුජා විදිමින් ප්‍රසව වේදනාවෙන් යුක්තව මුරගසන්නීය. අහසේ තවත් පුදුමයක්ද දක්නා ලද්දේය. එනම් හිස් සතක්ද අන්දස්සයක්ද තමාගේ හිස් පිට මකුට සතක්ද ඇති මහත් රතු සර්පයෙක් විය. ඌ උගේ වල්ගෙන් අහසේ තාරකාවන්ගෙන් 3 කොටසක් ඇද ඒවා පොළවට හෙළුවේය. සර්පයාද වදන්ට ආසන්නව සිටි ස්ත්‍රිය වැදූ කෙනෙහිම ඇගේ දරුවා කාදමන පිණිස ඇය ඉදිරිපිට සිටියේය. ඇය සියලු ජාතීන් යදන්නකින් ආණ්ඩු කරන පුත්‍රයෙකු පිරිමි දරුවෙකු වැදුවාය. ඇගේ දරුවා දෙවියන් වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයද වෙතට ඇදගනු ලැබුවේය. ස්ත්‍රීද කාන්තාරයට පලා ගියාය. 1260 දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානයක් ඇයට එහි තිබුණේය.